මේ වතුර පාර මැද යන්නේ කියලා කියන්නේ. වතුර යන පාර. පාර තමයි. වතුර යන්නේ. පාර එනකොට පේනවානේ දැන් බහැලා ඉන්නේ කානුව. 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 නාගුණෙල්ලේ වතුර පාර. නාගුණෙල්ලේ වතුර පාර. ගලින් බෙල්ල අරුන් ඇවිල්ලා එතන ඉඳලම දැන් කැවිලා ඔන්න පාර කිලෝමීටරයක් විතර යටින් මෑතින් කානුව යන. ඕන් ගිරවල්ලංගුවේ හරිය. මේ ජයරූප ටික බලන්නකෝ. මේකේ මේ තියෙන්නේ අම්බලකන්ද නාරංගල මාර්ගය. ඒ වගේම අම්බලකන්ද දූතල්ලෝය මාර්ගය. සහ අරණායක සිට දූතල්ලෝය දක්වා යන මාර්ගයේ වෙලා තියෙන හානිය. ඊයේ වැස්සා සාමාන්‍යයෙන් දැනෙන්න වැස්සේ මේ ස්වභාවික විවසනයෙන් පස්සේ ඊයේ. පළවෙනි වැස්සට මෙහෙම වෙනවා නම් පාරවල් දැන් වෙලා තියෙන යටින් මොනවා හරි හානියක් වෙලා තිබුණ නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම වෙච්ච එකට දැන් මිනිස්සුන් කීප දෙනෙකුට හැර දැඩි අවදානම් තත්ත්වයේ ඉන්න කීප දෙනෙකුට හැර අනික් සියලු දෙනා නැවත පදිංචි වෙන්න කියලා තමයි දැනුම් දීමක් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගේ අත්නොමැතික අකමැත්තෙන් තමයි පදිංචියට සමහරක් කට්ටිය ගිහිල්ලා ඉන්නවා සමහරක් කට්ටිය නොගිහින් ඉන්නවා මේ ප්‍රදේශවල. පළවෙනි වැස්සට මෙහෙම වෙනවන් නම් රජයෙන් කියනවා නම් හෝ රජයේ ආයතන හෝ මේක ග්‍රාම සේවක නිලධාරි මට්ටමින් මේ හැම දෙයකින්ම මේව ප්‍රකාශ කරනවා නම් මොකද මේ වගේ තත්ත්වයක් මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම තැනක තමයි මේ ජනතාවට ගිහිල්ලා පදිංචි වෙන්න කියන්නේ මේ කුඩා දරුවෝ කිරි දරුවෝ අරගෙන ගිහිල්ලා වයසක සෙනිකව ඉවත් වෙන්න කිව්වොත් ඉවත් වෙන්න පුළුවන්ද? ප්‍රවාහන පද්ධතියේ තියෙන මාර්ග පද්ධතිය මෙහෙම වෙලා තියෙනවා නම් සෙනිකව ඉවත් වෙන්නේ කොහොමද? අපි දැක්කනේ අර පෙර විරුණ කලරේදී මිනිස්සු ටික බේර ගන්න ජනතාව බේර ගන්න දරපු දුක කිසිම රජයේ ආයතන ටිකක් මැදිහත් නොවෙන්න උනේ ඒ වෙලාව වෙනකොට වෙලා තිබුණේ නැහැ. නමුත් ගම්වාසී ප්‍රදේශවාසීන් එකතු වෙලා මේ මිනිස්සු බොහොම අමාරුවෙන් එක විකල්ප මාර්ග වලින් ගෙනල්ලා බේරගත්තා. දැන් ආයෙත් මකර කරට ගිහින් දාලා තියෙනවා. එහෙම වුණාන් පස්සේ ඇත්තට මේ මිනිස්සු අසරණයි. ඇයි එහෙම කරන්නේ? දැන් මේ වගේ පළවෙනි වැස්සකට මේ වගේ වෙලා තියෙනවා නම් මොනවා හරි හානියක් යට පොළව යට වෙලා තියෙනවනේ. දැන් මේක NBR එකේ චෙක් කරනකොට චෙක් වුනේ නැද්ද? ඒ වගේම මේ වගේ දේවල් චෙක් කරලා මේ මිනිස්සුන්ට ඉන්න කියලා කියන්නේ කොහොමද කියන්නේ මේ ගිහිලා තියෙන පල්ලේ මේ තැන්වල මිනිස්සු ඉන්නවා ජීවත් වෙනවා. නැවත පදිංචි වෙලා කරගන්න දෙයක් නැතුව. දැන් ඊයේ නිවේදනයක් දානවා අරණායකට අවදානම් තත්ත්වයක් තියෙන කියලා නිවුස් වලට පෙන්නනවා මෙහෙමයි අවදානම් කියලා. දැන් ඒ වෙනකොට පාරේ එන්න බැරි තරමට වතුර පිරලා පාරවල් විනාශ වෙලා ගිහලා තිබ්බේ. කොහොමද මිනිස්සු එනිකෝ ඉවත් වෙන්නේ? නාය ක්‍රුස් කරගෙන යන්න ඕනේ නායට මැද්දෙන් ගිහිල්ලා තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඉන්න මිනිස්සු නායේ වතුර පාර එනවා මඩ පිස්සනවා තනික පොළොව පෑරිච්ච පොළොව නැවත ගිලා බැසීම් දේවල් ඇති වෙන්න තියෙනවා ලොකු වර්ෂාපතනයක් ඇති වෙච්චාම. ඒ දේ තමයි මේ වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඒ රාජ්‍ය නිලධාරී එක එක්කෙනාගේ අත්නොමතික තීරණ මත මේක ජනාධිපතිතුමා දැනුවත් වෙන්න ඕනේ. මෙන්න මේමය මෙහෙම වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට මේ සහනයක් විදිහට මොනවා හරි ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ජනතාවට මාර දුකක් විඳින්න දැන් අවුරුදු ගානක 2016 ඉඳලා මේ ඉන්නේ හිඟා කාපුවත් වණුන්ගෙන් කඩා වඩාගෙනවත් කිසිම දෙයක් හොරමරකම් නොකර මේ තමන් දේවල් නිෂ්පාදනය කරගෙන තමන්ටත් දෙයක් ලබා රටටත් දෙයක් ලබා දුන්න මිනිස්සු ජනතාවක් ඉන්නේ. රටට විදේශ විනිමය කියන ප්‍රධානම ජන කොට්ටාසයක් තමයි මේ පැතිවල ජීවත් වෙන්නේ. එහෙම කරන කට්ටියට මෙහෙම කරනවා නම් මේ රජයට බුදු සරණයි. මේ රජය අපි පත් කරගත්තේ පරණ දේවල් නොවෙන්නනේ. නමුත් මේකෙනුත් මේ වගේ අත්නොමැතික දේවල් වෙනවා නම් මැදිහත් වීම නැතුව නිසියාකාරව මේවා බලන්නේ නැතුව මේම වෙනවා නම් මේ ශ්‍රී ලංකාවේ ජනතාවට බුදු සරණ තමයි කියන්න වෙන්නේ. ගරු ජනාධිපතිතුමා මේක බලලා ඔබතුමාට තමයි මේ කෙලින්ම කියන්නේ. ඔබතුමා මේකට මැදිහත් වෙන්න. නිලධාරීන්ට අත්නොමැතික තීරණ ගන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ මිනිස්සු පව් ඇත්තටම පව් දුක් විඳිනවා. වහිනකොට එළියට එනවා ආය දුවනවා. තව දෙයක් ජනතාවගේ පැත්තෙනුත් මේ රජයෙන් දෙන
මෙහෙම දෙනවා කිව්වන් පස්සේ දුවගෙන ගිහිල්ලා ඒක බලාපොරොත්තුෙන් Tamanට හැකි පමණින් තමන්ගේ දේවල් කරගෙන රජයෙන් උත්සාහය අරගෙන තමන්ගේ ජීවිත ආරක්ෂාව කරගන්න, තමන්ගේ ධර්මයේ ආරක්ෂාව කරගන්න. දුන්නේ නැහැ කියලා කිව්ල ඒකෙම ඉන්න try කරන්නත් එපා. ඒක රජයෙන් කරලා දෙන හෝ රජයෙන් ගන්න ෆයිට් කරලා රජෙත් එක්ක මේ දේවල් හොඳ විදිහට කරගන්න අපි උත්සාහ කරමු. අනික මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා. පළවෙනි වැස්සට මෙහෙම වුණා පස්සේ ආයෙත් ඉතින් තිබ්බට වැඩිය අමාරුවෙන් තමයි මේ මිනිස්සු ටික ආයෙ කරදරයක් આવුත් බේරගන්න වෙන්නේ. බේරගන්න පුළුවන් ඉද දන්නේ නැහැ මෙහෙම වෙච්චාම. දැනත් මකරකටට ගිහින් දාන්න එපා. විම්මට්ට වෙන්න නිල්ධාරි සිවිල් දෙනා මේක දැනුවත් කරන්න. මේ ගැන ග්‍රහක බලන්නේවත් නැහැ දැන්. ප්‍රශ්න නැහැ කියලා මිනිස්සු පදිංචි කරනවා. නමුත් මේව තමයි ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න. හොඳයි.